ගෙදර ඉඳන් තනියම ඔයාගේ රැවුල ෂේව් කරගන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම මගේ රැවුල කපා ගන්න පාවිච්චි කරන ට්‍රික්ස්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම කරන්නේ රැවුල හොඳට ලීපනාවකින් පීරලා රැවුලේ එළියට පැනලා තියෙන එක්ස්ට්‍රා හෙයාර්ස් ටික කතුරෙන් කපා ගන්න එක. ඊට පස්සේ මම මගේ ට්‍රිමර් එක අරගෙන මේ විදිහට පනාව තියලා දෙපැත්තේ ලයින්ස් ගානට කපා ගන්නවා. මම මේ විදිහේ පනාවක් යූස් කරන්නේ එතකොට මට පුළුවන් දෙපැත්තේ ලයින්ස් ගානට කෙලින් කපා ගන්න. අන්තිමටම බෙල්ල යට තියෙන ලයින් මම මගේ ඇස් මට්ටමින් ට්‍රිමර් එක අරගෙන ට්‍රිම් කරගන්නවා. ඊට පස්සේ මම මගේ රැවුල හොඳට සෝදලා පියදගෙන මෙන්න මේ විදිහට බියර්ඩ් ඔයිල් එක මගේ රැවුලට ඇප්ලයි කරනවා. බියර්ඩ් ඔයිල් එක ඇප්ලයි කරලා ඊට පස්සේ ආයමත් ලීපනාව අරගෙන මගේ රැවුල හොඳට පීරනවා. ඉතින් මේක තමයි මගේ සිම්පල් බියර්ඩ් කෙයාර් රූටින් එක. මම සාමාන්‍යයෙන් විශේෂ ගමනක් හරි කොහේ හරි උත්සවයකට හරි යනකොට තමයි සැලුන් එකට ගිහිල්ලා මගේ රැවුල ට්‍රිම් කරගන්නේ. එහෙනම් good luck.